ඔයා කවදා හරි හිතලා තියෙනවද ඔයාට ජීවිතේ කී පාරක් කසාද බඳින්න වෙයිද කියලා? අද මම අහන ප්‍රශ්න 6ට එකතු වෙන ලකුණු වලින් මම ඒක හරියටම කියනවා. කොලයක් අරන් ඔයාගේ උත්තර වලට අදාළ ලකුණු ටික එකතු කරගන්න. වීඩියෝ එක අන්තිමේදී ඔයාට ඉරණම්කාරයෝ කීයක් ඉන්නවද කියලා හරියටම බලා ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 1. ඔයා සහකරුවෙක්ගේ මුලින්ම බලන්නේ මොකක්ද? A. ලස්සන සහ පෙනුම. B. සල්ලි සහ රැකියාව. C. අවංකකම හා ආදරය. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 2. ඔයාගේ සහකරුගේ ලොකු අඩුපාඩුවක් හෝ වැරද්දක් දැක්කොත් ඔයා මොකද කරන්නේ? A. සම්බන්ධය ඉක්මනින්ම නතර කරලා වෙන කෙනෙක් ගැන හිතනවා. B. ඒක වෙනස් කරන්න කියලා එයාට නිතරම බල කරනවා. C. කොච්චර ලොකු අඩුපාඩුවක් වුණත් ආදරෙන් කතා කරලා ඒක හදාගන්න උදව් කරනවා. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 3. ඔයා කොච්චර ඉක්මනින් කෙනෙක්ට ආදරය කරනවද? A. දැක්ක ගමන් ආකර්ෂණයක් ඇති වෙනවා. B. ගොඩක් කල් තේරුම් ගත්තට පස්සේ විතරයි. C. ටික කාලයක් ආශ්‍රය කරාට පස්සේ. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 30යි, C නම් ලකුණු 20යි. ප්‍රශ්න අංක 4. ඔයා ආදරයකදී වැඩියෙන්ම බය මොනව වෙනවටද? A. එයා මාව දාලා යයි කියන බයට. B. එයා මට බොරු කරයි හෝ රවට්ටයි කියන බයට. C. මගේ නිදහස නැති වෙන එකට. A නම් ලකුණු 20යි, B නම් ලකුණු 30යි, C නම් ලකුණු 10යි. ප්‍රශ්න අංක 5. ඔයාගේ අයිඩියල් ඩේට් එක ඒ කියන්නේ යන්න කැමතිම විදිහ මොකක්ද? A. පාටි එකට හරි ක්ලබ් එකකට හරි යන එක. B. ලස්සන රෙස්ටුරන්ට් එකකින් කෑම කන එක. C. නිදහසේ කතා කර කර ඇවිදින්න යන එක. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 30යි. ප්‍රශ්න අංක 6. සම්බන්ධයක් නැවතුනොත් ඔයා මොකද කරන්නේ? A. ඉක්මනින් වෙන කෙනෙක් හොයා ගන්නවා. B. පරණ මතකයන් අමතක වෙනකන් ටික කාලයක් තනියම ඉන්නවා. C. ඒකෙන් පාඩමක් ඉගෙනගෙන ජීවිතේ ඉස්සරහට යනවා. A නම් ලකුණු 10යි, B නම් ලකුණු 20යි, C නම් ලකුණු 30යි. හරි, දැන් ඔයාගේ ලකුණු ඔක්කොම එකතු කරගන්න. අපි බලමු ඔයාගේ ඉරණම මොකක්ද කියලා. ඔයාගේ ලකුණු 60ත් 100ත් අතර නම් ඔබේ ජීවිතේ විවාහ දෙකක් හෝ කීපයක් වෙන්න ඉඩ තියෙනවා. ඔබ හරිම ඉක්මනින් තීරණ ගන්න කෙනෙක්. ඒ නිසා බැඳීම් වලදී ඉක්මනින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔබ ටිකක් ඉවසීම පුරුදු වෙන්න ඕනි. ඔයාගේ ලකුණු 110ත් 140ත් දක්වා නම් ඔබ එක් වතාවක් විවාහ වෙන්න වැඩි ඉඩක් තියෙනවා. හැබැයි ඒ විවාහයට කලින් ඔබට ප්‍රේම සම්බන්ධතා කිහිපයක්ම අහිමි වෙන්න පුළුවන්. ඔබ හොඳ සහකරුවෙක් හොයාගන්න ටිකක් කල් ගන්න කෙනෙක්. ඔයාගේ ලකුණු 150ත් 180ත් දක්වා නම් ඔබේ ජීවිතයේ තියෙන්නේ එකම එක විවාහයයි. ඔබ හරිම ඉවසිලිවන්ත අවංක කෙනෙක්. මොන ප්‍රශ්න ආවත් බැඳීමක් අතහරින්නේ නැති නිසා ජීවිත කාලයම එකට ඉන්න පුළුවන් සාර්ථක පෞල් ජීවිතයක් ඔබට හිමි වෙනවා. ඉතින් ඔයාට ආපු ලකුණු ගාන කීයද? මම කියපු දේවල් ඔයාට ගැලපෙනවද කියලා පහලින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක යාළුවන්ටත් ෂෙයා කරලා
එයාලගේ ලකුණුත් අහන්න. මනෝහර මයින්ඩ් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ජය වේවා.